ඒකට මට වතුර දෙන්න අපි උත්සාහ කරනවා අපිට අවශ්‍ය එළවලු ටික අපි අපේ ගන්න කියන වවන්න පුළුවන් ටික තියෙනවානේ. අපිට මේ බස්නාහිර පළාතේ වවන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඒ වගේම පළාත් වල ටිකක් තියෙනවා. ඒකට අපි උත්සාහ කරනවා ඉරියට අපිම වඩා කරලා ඉන්නවා. අපේ අවශ්‍යතාවයට අපි දැන් අපි වෙනසල් අපි පළවෙනි වෙනසල් මේ අපේ පළවෙනි වෙනසල්. ඒ වගේ අපි කීපයක් ලංකාවේ යවර කීප ප්‍රදේශවල ඒක දාන්න දෙකකින් ඉදිරියට ඊට පස්සේ පාර්කෝගෙන්ට පාර්කෝගෙන්ට අවශ්‍ය විලවලු ಜಾති 4ක් ඒක සමාන විලකට දෙන්න. ඒ කියන්නේ සමාන විලකට දෙන්න කිලෝ එකක් කිලෝ ಜಾති 4ක් වාගේ එක කිලෝ එකක් ගන්න පුළුවන්. පැක් කරලා පැකින් ඒගොල්ලෝ තෝරලා ගන්න පුළුවන් ඒගොල්ලන්ට එකම විලකට. එකම සමාන විලකට. සමාන විලකට උත්සාහ කරන විලවලු වලක් දෙන්න මේ සාමාන්‍ය බෑග් එකකට පාක් ගන්න පුළුවන් විලවලු විතර පාක් ගන්න. ඒකම විලකට අඩු විලකට දෙනවා. අපිට වැඩිපුර ආයතන විල දායතන විල වගේ ලැබෙන්නේ. අපිට මේ සතියේ සැරයක් අපි උත්සාහ කරනවා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා විශේෂ වෙනද මේ වට්ටමත් එතකොට ඔබේ පොඩි දාන්න පුළුවන් ආයතන අපට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒක ඉන්න තැනක් දුන්නේ. ඉස්සර තිබුණා මෑත කාලේ අපෝ ටිකක් ඒක අඩු වෙලා තිබුණේ. ඒ නිසා රාත්‍රී 9 10 වෙනකන් ජවන් වල මොකටද ඉන්නේ මේ වගේ ආයතනය පටන් ගන්න එතකොට අපි මුලින්ම ගම්පලසේ විදියට ඉස්කෝලේ කරනවා. ඒක විශේෂයෙන් ජවන් මොනිවාස යෝජනා තමයි තියෙනවා. මාර්ගය වටේ ගම පාරයි වලින් නා කුලේට ඉතින් සියලු ගම්වල ඉතින් හරහා තමයි මේ මාර්ගය හරහා තමයි ගමන් කරන්නේ. ගමන් කරනකොට අර මාර්ගයට අර්ධනාගරික තත්ත්වකුත් තියෙනවා. ග්‍රාමීය තත්ත්වකුත් තියෙනවා. ඒක නිසා ප්‍රධාන මාර්ගයට යාබදව තියෙන්නේ නැතු වෙනවනේ මිනිසුන්ට පහසුවෙන් හැරිලා නිදහසේ තමන්ට අවශ්‍ය කරන බඩු ටික ගන්න තියෙනවා නම් හරි අපගොත් ඒවා ගමේ මිනිස්සු. ඒක අපි සතුටු වෙනවා. ඒ වගේ ආයතන හරි ලක්කොළ නමින් ආරම්භ වෙච්ච මේ සුපර් මාකට් ජාලයට මනුෂ්‍යේෂන් සුභාශේෂණ කරනවා. අපිත් එක්ක වැඩ කරපු සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ඒ වගේම ව්‍යාපාරිකයෙක් වෙච්ච ලාල් අයියා කියලා තමයි කියන්නේ. මේ ආරම්භ වන ව්‍යාපාරයේද සිටින් සුභාශිංසන පතනවා. ඒ වගේම තමයි මෙවැනි ව්‍යාපාරයක් මේ විදිහට දෙක වෙනස් මාත්‍රාවේ අඩියුක්තක් තමයි මේ ලක්කොළ කියලා මේ සුපර් මාකට් එකකට ආරම්භ වෙන්නේ. සාමාන්‍ය පොළේ ගන්න පුළුවන් දේවල්, මස් කඩේ ගන්න පුළුවන් දේවල්, ඒතකොට ග්‍රොසරි එකකින් ගන්න පුළුවන් දේවල් හැම භාණ්ඩයක්ම මේ මිනි මාකට් එකේ ඇතුලේ තියෙනවා. ඒක පොඩ්ඩක් සාමාන්‍ය සුපර් මාකට් වලට වඩා වෙනස්ම සංකල්පයක් වලට පත් වෙලා තියෙනවා. ඉතින් මම සුභාශිංසන එක කරනවා. මම හිතන්නේ මේ කාර්ය බහුල ඒ වගේම ජනතාවගේ අවශ්‍යන මේ ප්‍රදේශයට වෙන්නේ ලංකාව පුරාවට මේ වගේ සුපර් මාකට් ජාලයක් ඇති කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා කියලා මම කල්පනා කරනවා. අනිත් කාරණාව තමයි ලාල්ලයියෙන් මම දැකපු විශේෂතම කාරණාව තමයි සාමාන්‍ය ජපානයේ වුණ ව්‍යාපාරයක අතරමැදියන් කියන තත්ත්වය නතර කරලා තියෙනවා. ලාල්ලයියා මට ඒ කන්සෙප්ට් එක දීපු වෙලාවෙම මල්ලි මම ගමට ගිහිල්ලා පොරටුවට ගිහිල්ලා පොළට ගිහිල්ලා ෆාම් එකට ගිහිල්ලා තමයි මේ ද්‍රව්‍ය මිලදී ගන්න. ඒ ද්‍රව්‍ය මිලදී අරගෙන මම කෙලින්ම මේක මාර්ගෝක්කයට ලබා දෙනවා. අතරමැදියන්ගේ පාන්න මිලදී ගන්න නෑ කියන ප්‍රතිඥාව තමයි ඔහු දුන්නේ. ඉතින් ඒක ජපානයේ ක්‍රියාත්මක වෙන සංකල්පයක්. ලංකාවට අඳුනලා දුන්නා. අර අතරමැදියාට යන මේ මුදලේ ඒ වාසියත් පාරිභෝගිකයට ලබා දෙන්න හැකියාවක් ලැබෙයි කියලා මේ සුපර් මාකට් ජාලය හරහා ලබා ගැනීම හැකියාවක් ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා.